ඔන්න අද ඔයගලන්ට මම විසංගේ අසිරිය පෙන්නන්නයි යන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර. ලස්සනද බලන්නකෝ. මං ගාන්ට පෙන්නන් යන්නම්. හැබැයි පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒක දැම්ම පෙන්නන්නේ නෑ. මේ තියෙන්නේ අපි වකට් එල්ලලා. ලස්සනයි නේද? පට ලස්සන වකට් එකක් මේවා. අර එනක අමුතු විදියට ලයිට් බබලෙන් හා ගෙදර ඒවා. මේ තියෙන්නේ අර අපි හදපු කුඩු. ඒකේ පැටවු ටික නම් ගිනි ගත්තා. අර තියෙන්නේ තවත් අර. ඔන්න ඊළඟ සර්ප්‍රයිස් එක තමයි මෙන්න මේ කුඩුව. ඊළඟට තව කුඩු වර්ගයක් තියෙනවා. ලංකෝ පෙන්නන්න. මේ තියෙන්නේ තවත් එකක්. ඔන්න බලන්නකෝ. තව කුඩුවක් තියෙනවා බකට් එකකුත් එක්කම. මේ කුඩුව තමයි අපේ මල්ලිගේ කුඩුව. ඔමින් ඔයගලන් පැහැදිලි කරලා පෙන්න. දෙකද? අර තියෙන ඇතන බකට් එකත් එක්ක. මේ තියෙන්නේ එතකොට මගේ කුඩුව. එතන ඉඳලා තියෙන්නේ. අර අතන තියෙන්නේ අක්කක් කුඩුව. එතනත් බකට් වගේක් තියෙනවා. බලන්න. අර මේ කූඩුව තමයි අපි හතර දෙනාගම ඒක පත්තු කරාට පස්සේ පැටවුට ගිනි ගත්ත නැත්නම් අපි ඇති ලස්සන පැටව කූඩුවක්. ඕගොල්ලන්ට තව පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඒක පෙන්වන්නම් අහන්න. ඒ තමයි ඔන්න බලන්නකො මොකක්ද කියලා. පොඩි සර්ප්‍රයිස් එකක් අපි හැදුවේ. මායි අක්කයි නංගි. ඔන්න බලන්න. අපි දැනමත. ඒක මම මේ අතට හරවලා පෙන්නන්නම්. මොකක්ද කියලා ගෙස් කරන්න ගල. ඒක උඩට අල්ලලා ඉපට්ට ලස්සන්ට පේනවා. මේක මම මේ හැදුවේ නම් චෛත්‍යයක් හැඩයට. එනට ඒක හරියට චෛත්‍යයක් හැඩයට එන්නේ නැහැ. මේ පේනවද? ඔන්න හොඳයි චෛත්‍ය හැඩේ තියෙන්නේ. කැතයි ඒ උනාට ඒක ටිකක් කරන්න දෙයක් නැහැ. විසංගේ අසිරිය කියලා ඔහොම තමයි හැදුවේ අපි. අපි ඔයගලන්ට පෙන්නන අපේ හා ගෙදර කට්ටිය හදලා තියෙන විදිහ. අර තියෙන්නේ. ඒගොල්ලෝ කරලා තියෙන තනිකර ලයිට් දාලා තියෙන එක. අපේ අම්මා කියනවා වෙසක් වල අසිරියම වෙන්නේ පහන් පත්තු කරොත් විතරයි කියලා. ඒ නිසා අපි හැම වතාවෙම වගේ පහන් පත්තු කරනවා. මේ තියෙන අපේ අක්කක් කූඩුව. අර තියෙන්නේ මගේ